ඉතින් guys සාමාන්‍යයෙන් නයික් කෑවම ඔයාලගේ ඇඟ ඇතුළේ ඉන්න සංසිද්ධිය මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඉතින් අද අපි කතා ගන්නන්නේ. ඉතින් guys මෙයා කෑවට පස්සේ මුලින්ම තියෙන තුවාල ගැල්ලන්නේ ඊට පස්සේ මේක නෙක්‍රෝසිස් වලට හැරෙනවා. ඊට පස්සේ එයා ඔයගේ කිඩ්නි එකම අඩපණ කරනවා. ඒක විෂ යනවා කෙලින්ම ඔයගේ කිඩ්නි වලට. ඊට පස්සේ ඔයාලගේ නියුරෝන් වලට යනවා. ඒ කියන්නේ ස්නායු පද්ධතිය සම්පූර්ණ මේ වෙලා සාමාන්‍ය ඔයගේ SP කඩ ගන්න. ඒ කියන්නේ සෙන්සිටිව් තැන් තියෙන SP අනම්මනම් ඒවා ඔයාලට වැඩ කරන්නේ නැතුව යනවා. හරියට හුස්ම ගන්න අමාරු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් guys මෙයාගේ විස සාමාන්‍ය ඔය කිඩ්නි වල ඩැමේජ් කරන්න පුළුවන්. කිඩ්නි වල ඩැමේජ් එක සාමාන්‍ය මේක ගියාට පස්සේ ඔය කිඩ්නි සිස්ටම් එකේ ෆේලියර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මූත්‍රා පිට වෙන්නේ නැති තරමට මේ වෙන්න පුළුවන්. ඉතින් පෙරෙන්නේ නැතුව සමහරකට ලේත් එක්ක මික්ස් වෙලා කහ පාට මූත්‍රා පිට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තමයි වෙන්නේ. කොට අල්ලන්නවා. අඩෝ බන් නයෙක් කපම කොච්චරලා මැරෙන්න යනවද? ඉතින් සාමාන්‍යයෙන් බන් දැන් මුගේ ඔය මේ වෙලාව අපේ ඕගන්ස් ෆේල් වෙන්න සාමාන්‍යයෙන් යනවා දවසක් වගේ. ඒක සාමාන්‍යයෙන් ඩිපෙන්ඩ් කරන දෙයක්. මොකද අපේ ඇඟට ඉන්ජෙක්ට් වෙච්ච වෙනම ප්‍රමාණය අපි දන්නේ අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක අනුව ඒක වෙනස් වෙනවා. එතකොට අපේ ෆිසිකල් කන්ඩිෂන් ඒ කියන්නේ එයා දුර්වල කෙනෙක්ද එයාට වෙන ලෙඩක් තියනවාද? එතකොට එයාගේ කිඩ්නි කලින්ම ඩැමේජ් වෙලා තියෙන ඒ වගේ දේවලුත් එක්ක සාමාන්‍යයෙන් මැරෙන්න යන වෙලාව අඩපණ වෙන්න යන වෙලාව වෙනස් වෙනවා. ඉතින් එහෙම කියලා දවසක් කියලා හරියට අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඒ හින්දා ඔයාට සර්ප දෂ්ටනයක් වුණොත් එහෙම අනිවාර්යෙන් රජේ වලකට යන්න. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු. එහෙනම් good bye.